හලෝ ගයිස් කොහොමද හොඳ දවසක ඉන්නේද? ඇත්තටම කිව්වොත් එහෙම මාස 3ක් මාරක් වගේ. ඉතින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් හදිස්සියේ මගේ ළඟම හිටපු කෙනෙක් මාව සදහටම දාලා ගියා. ඉතින් ජීවිතේ හැටි එහෙම තමයි නේද? අපි ගොඩක් ආදරෙන් ළඟින් ඉන්න අය අපිව සදහටම දාලා අපෙන් යනකොට ලොකු දුකක් තියෙනවා. ඉතින් ඒ නිසා මට වීඩියෝ එකක් දාගන්න විදිහක් තිබුණේ නැහැ. මාස 3කට පස්සේ ඉතින් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. නුවරින් ඉඳලා කිලෝමීටර් 6ක් විතර දුරකින් තමයි මම ආද යන ලොකේෂන් එක තියෙන්නේ. බස් එකේ එනවනම් හන්තාන බස් එක ආවනම් හරි. මම නම් ගියේ පික්මි එක සාමාන්‍ය රුපියල් 600ක් විතර තමයි ගියේ. ඉතින් දිගටම මගේ වීඩියෝස් එක රැඳිලා ඉන්න මේ මාස 3 මම මග ඇරුණා නම් ඉස්සරහට මම ඔයාලා මග ඇරෙන්න දෙන්නේ නැති වෙන්න අලුත් වීඩියෝ ටිකකින් අපි හම්බ වෙමු. ඉතින් guys ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. මේ ලෝකේ අපිට ස්වභාවදාමත් එක්ක කවදාවත් අභියෝග කරන්න බෑ. ඉතින් අපි ගොඩාක් ආදරෙන් බලාගන්න, අපි ගොඩාක් ආදරෙන් තියාගෙන ඉන්න හැමදේම අපිට කවදා හෝ නැති වෙනවා. ඉතින් සදහටම නැති වෙන දේවල් අපි අනිත්‍යයි කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ දුක අපි නැති කරගන්න එක තමයි එකම දේ. අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ අපිට හැමදේම සදාකාලිකව තියාගන්න බෑ කියලා. ඉතින් මම මගේ ජීවිතයේ මේ මාස 3ේදී ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒව මම ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. ඉතින් guys අද මම ඇවිල්ලා ඉන්නේ මගේ ගමනාන්තයට. මේ පරිසරයට ආවහම මට දැනෙන්නේ නුවර ටවුන් එකේ ඉඳලා මෙච්චර චුට්ට දුරක් ඇවිල්ලා මෙන්න මේ වගේ පරිසරයකට එන්න පුළුවන්ද කියලා. මොකද ඒ තරමටම මෙතන නිදහස්, ඒ වගේම නිස්කලංකයි. හිතේ තියෙන හැමදේම අමතක වෙනවා. ඉතින් guys එන්න මාත් එක්ක යන්න අද මගේ ගමනාන්තයට. මේ හන්තාන සඳගිරි සෑය. මෙතනට ආපුවාම දැනෙන්නේ මේ මිහිපිට දිව්‍ය ලෝකයක්ද කියලා. මොකද ඒ තරමටම ලස්සනයි. ඔයාලට මේ පේන කැමරා කාචයේ වීඩියෝ එකට වැඩිය මගේ ඇස් දෙකෙන් මේට වැඩිය ලස්සනක් මම දැක්කා. ස්වභාව ධර්මයට අනුව අපිට එන හැම අභියෝගයක්ම ජය අරගෙන ඒ වගේම අපේ තියෙන හිතේ දුක සතුට අපි පාලනය කරන්නේ කොහොමද කියලා සඳගිරි සෑය පොඩි හාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඔයාලා සඳගිරි සෑය හාමුදුරුවෝ ගොඩාක් සෝෂල් මීඩියා වල දැකලා ඇති. ඒ වගේමයි හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි, ඒ වගේම හරිම නිහතමානී. මේ තියෙන්නේ සඳගිරි සෑයේ ධාතු ගර්භය. මෙතන තමා සර්වඥ ධාතු තැන්පත් කරලා තියෙන්නේ. බලන්න ලස්සනට චිත්‍ර ඇඳලා තියෙන විදිය හරිම ලස්සනයි. ඒ වගේම මේ ධාතු ගර්භයේ වටේටම බුදු පිළිම තැන්පත් කරලා තියෙනවා.
සඳගිරි සෑයේ හැමතැනම වගේ රෝස මල් තියෙනවා. ඒ හැමතැනම තියෙන රෝස මල් වල සුවඳත් එක්ක මුළු සඳගිරි සෑයම රෝස මල් සුවඳින් නෑවිලා යනවා. මේ වීඩියෝ එකේ මට කතා කරන්න දෙයක් ඇත්තටම නෑ. ඔයාලට බලන්න තමා තියෙන්නේ. මොකද ඒ තරමටම ලස්සනයි. ඒ වගේම පෞරාණිකයි. ඔයාලට පේනව නේද ඒ නිශ්ශබ්දතාවය මම කතා කරා හෝ නොකරා ඔයාලට විඳින්න පුළුවන්. ඔයාලට පේනවද මේ පිළිමගේ ඇතුලේ තියෙන චිත්‍ර රටා ටික? එක තැනක්වත් හිස් තැන් නෑ. හැම තැනම කැටයම් වලින් චිත්‍ර වලින් වර්ණවත් වෙලා. අද දවසේ මම යන්න තෝරගත්ත මේ තැනත් එක්ක මගේ හිතේ තිබ්බ ලොකු දුකක් ඒ වගේම ලොකු බරක් මට නිදහස් කරගෙන එන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා ඔයාලත් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා කියලා. ඉතින් මං හිතනවා ඔයාලටත් මේ පරිසරය දැකලා ඔයාලගෙත් හිතේ තිබ්බ ලොකු දුකක් නිදහස් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් කොහොම හරි මගේ අද දවසේ ගමනේ අවසානයේ දක්වා ඔන්න ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම ආවා ආයෙත් ටවුන් එකට මගේ ගමනාන්ත ඉවර කරලා. උදේට මම කාලා ඇවිල්ලා හිටියේ නැති නිසා මම හිතුවා දවල්ට කාලම එකවර ගෙදර යන්නම් කියලා. ඉතින් අද මම තනියම. අපේ ජීවිතේට ගොඩාක් බාධා එනවා. ඉතින් මේ හැම බාධාවකටම අපි ඉඩ දුන්නොත් එහෙම අපිට කවදාවත් නැගිටින්න වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නම ගාරින්න එපා. ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයලා ඊළඟ ප්‍රශ්නයට යන්න ඕනේ. ඉතින් වැටි තමයි නැගිටින්න ඕනේ. ඉතින් ගයිස් කොහොම හරි අද මගේ වීඩියෝ එකේ එන්ඩ් එකටම ඇවිල්ලා. ඉතින් ගයිස් මම ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් අදට මම යනවා. මගේ මාලිගාවේ වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මේ විදියමයි. හිත නිවෙනවා. මාරම ලස්සනයි. ගිහින් බලන්න ඒක. අදට එනම් මම ඔයාලගෙන් යනවා. බයි.